විශ්වය යනු අගක් මුලක් පෙන්වා දිය නොහැකි තරම් විශ්මිත දෙයක් ලෙසයි සැලකෙන්නේ. එහිදී මේ සක්වල නිමක් නොමැති අනන්තයක් බවයි බුද්ධ දේශනාවලදී පවා පෙන්වලා දීලා තියෙන්නේ. එක්වරක මුගලන් මහරහතන්න් වහන්සේ මේ විශ්වයේ කෙළවර සොයා එද්දි බලයෙන් වැඩම කළද ඒ අසාර්ථක වී විඩාපත්ව යලි ආපසු වැඩම කළ බවද ප්‍රකාශ වෙනවා. එවන් අති විශාල මහා විශ්වයේ තවත් සක්වලවල් පැවතිය හැකි බව සහ එම සක්වල තුල තවත් බුදුන් වහන්සේලා වැඩ සිටිය හැකි බවයි අපවත් වී වදාළ බෙල්ලන ශ්‍රී ඥාන විමල හිමියන් වැඩ සිටි කාලයේ කරුණු ගණනාවකින් දක්වා තිබුණා. උන්වහන්සේ පෙන්වා දී තිබෙන්නේ මේ සක්වල ප්‍රමාණයන් ගණන් කර නිමා කළ නොහැකි බවයි. එම සක්වල හටගෙන විනාශ වී යන සමස්ත කාලය මහා කල්පයක් ලෙසයි බුද්ධ දේශනාවේ දක්වන්නේ. සෑම සක්වලක්ම අනිත්‍ය වන අතර කල්පය අවසානයේදී ගින්නෙන් සහ ජලයෙන් වාතයෙන් ඒවා වෙනස යන බවටද කියවෙනවා. එසේම අප ජීවත්වන පෘථිවිය අයත් සක්වල මගුල් සක්වල ලෙසින් හැඳින්වෙන්නේ බුදුන් වහන්සේලා මෙම සක්වල තුළ පහළවීම සැලකිල්ලට ගෙන බවයි නාහිමියන් පෙන්වා දෙන්නේ. එහෙත් එවන් බුදුවරු පහළවන මගුල් සක්වලවල් ගණනය කරගත නොහැකි තරම් පවතින බවද නාහිමියන් බුද්ධ දේශනාව තුළින්ම පෙන්වා දී තිබෙනවා. ඒ එක් අවස්ථාවකදී වෙනස් සක්වලවල් පිළිබඳව ආනන්ද හිමියන් බුදුන් වහන්සේගෙන් විමසූ අවස්ථාවේ එය වෙනස් සක්වලවල් තුළ බුදුන් වහන්සේලා සිටි නම් ඒ තමන් හා සමාන බවයි බුදු හිමියන් දේශනා කිරීම තුළින් අපවත් වී වදාළ බෙල්ලන ශ්‍රී ඥාන විමල හිමියන් ප්‍රකාශ කළ ඇත්තේ. එක් සක්වලක් තුළ එකවර බුදුන් දෙදෙනෙක් පහළ නොවන බවත් අප ජීවත් වන සක්වලේ අටවිසි සෝවිසි සහ සත්බුදුවරු පහළ වූ බවත් බුද්ධ දේශනාවේ දැක්වෙනවා. එසේම දීඝ නිකායේ මහා පරිබ්‍රාණ සූත්‍රයට අනුව අනෙත් ලෝකවල පහළවන බුදුවරු මේ ලෝකයේ බුදුවරුන්ට එලෙසින්ම සමාන නොවන බවත් දක්වා තිබීම තුළින්ද මේ බව හෙළිවෙන බවයි උන්වහන්සේ දේශනා කර තිබෙන්නේ. මේ අතර රෝහිතස්ස නම් දේව පුත්‍රයෙකු බුදු හිමියන් වෙත පැමිණ කළ විමසීමකදී තවත් විශේෂ සක්වලවල් පැවතිය හැකි බවට බුදු හිමියන් දේශනා කර ඇති බවද නා හිමියන් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව නූතන විද්‍යාඥයන් ප්‍රකාශ කරන ආකාරයට ජීවින්ට පැවැත්මට හිත කර එකම ස්ථානයේ පෘථිවිය පමණක් නොවන බවත් ඊට වඩා ඉහළ මට්ටමේ සහ දියුණු ජීවීන් සහිත ලෝක අසීමාන්තිකව තිබිය හැකි බවත් ඒ තුළ බුදුන් වහන්සේලා වැඩ සිටිය හැකි බවටත් අපවත් වී වදාළ බෙල්ලන ශ්‍රී ඥාන විමල හිමියන් පැහැදිලි කර තිබෙනවා. ඉතින් මේ විශ්වයේ බුදුවරුන්ගේ පහළවීම ගැන ඔයාලා මොනවද හිතන්නේ? ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අරුම පුදුම වීඩියෝ බලන්න අපගේ YouTube නාලිකාව subscribe කරන්න.